ජයග්‍රහී දවසක් ක්‍රීඩාවට ඇලුම් කරන ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතුලා ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න. ඉතින් මේ වෙනුවට 10 වන T20 ලෝක කුසලන් තරඟාවලිය ඉතා උණුසුම් වගේම උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකාව වගේම ඉන්දියාවේ සම සත්කාරයෙන් පැවැත්වෙනවා. ඉතින් මේ විදිහට මෙම තරඟවලට අදාළව තරඟ 12ක් පවත්වා අවසන්යේදී ප්‍රබල කණ්ඩායම් වලට ක්වොලිෆයි තරඟ ක්‍රීඩා කළ අවස්ථාව උදා කරගත් කණ්ඩායම් ප්‍රබල තර්ජනයක් වී තිබෙන බවක් තමයි අපට පෙනී යන්නේ. කොහොම නමුත් රෑන්කින් වල ඉදිරියෙන් ඉන්න කණ්ඩායම් Tamanගේ පරිණතභාවය වගේම අත්දැකීම් මනාව පිළිබිඹු කරමින් එම තරඟ ජය ගන්නා ආකාරයද මේ දවස්වල අපට දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් මෙවර B කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන අතර දෙවන තරඟයට මූලික කොටට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී පෙරවරු 11ට ඕමාන කණ්ඩායමට එරෙහිව නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කිරීම නියමිතයි. මූලික කොටය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරඟයට ක්‍රීඩා කළ අයර්ලන්තයට එරෙහිව එම තරඟෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා. ඉතින් කොහොම නමුත් එම තරඟයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ වනදු අසරංගට මෙවර T20 ලෝක කුසලානි සියලුම තරඟ මගහැරී ගොස් තිබෙනවා. ඒ පළමු තරඟය තුළදී පන්දු යවන අවස්ථාවේදී ඔහුට ඇති වූ පාදයේ ආබාධය නිසා මේ වෙනිට ඔහුට සති 4ක කාලයක් විවේක ගැනීමට තමයි වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන්නේ. ඒ නිසාම ඔහුට ඕමානයට එරෙහිව තිබෙන තරඟයේදී ඔහුගේ ස්ථානය මගහැරී යනවා. ඉතින් ඒක ශ්‍රී ලංකාවට ගෙන එන්නේ ඉදිරි තරඟ වෙනුවෙන් වගේම ලෝක කුසලානි පුරාවටම කිව නොහැකි බලවත් කනගාටුදායක තත්ත්වයක් වගේම විශාල පාඩුවක්. ඉතින් මේ වෙනුවටත් ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ ක්‍රීඩකෙක් ඇදවා තිබෙනවා. ඒ තමයි තුන්ගිරියව පාදක පන්දු යන ක්‍රීඩක දුෂාන් හේමන්ත. ඔහු මෙම ලෝක කුසලානට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත් ගිය තරඟ සංචාරය තුළ වනිදුගේ අඩුව පිරවමින් පාදක පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් බවට පත් වුණා වගේම පිටෙන්ද දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙක් බවට තමයි පත් වුණේ. ඉතින් මේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වනිදුගෙන් හිස්වන ස්ථානයේ අඩුව 100% පිරීමට නොහැකුණා. ඔහුගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දේවි කියලා තමයි බොහෝ ප්‍රේක්ෂකයන් වගේම අපටද පෙනී යන කාරණා බවට පත් වුණා. ඉතින් ඒ අනුව තමයි ඕමානයේ එරෙහිව හෙට දිනේදී පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් එක් කරමින් වනදුගෙන් ඉවත් වූ කාරණා පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ගෙනීමට හැකියාව තිබෙන්නේ. ඉතින් එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම අලුත්ම ක්‍රිකට් අප්ඩේට් නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.